Good morning! කොහමද ඔයාලට? ඉතින් ඔන්න හස්බන්ඩ් ගෙදර ඉන්න සන්ඩේ දවසක් තමයි අද. හස්බන්ඩ් උදේම ඔන්න වත්තේ තියෙන තනකොළ ටික කපන ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් හස්බන්ඩ් තනකොළ කපන ගමන් මම ආවා හස්බන්ඩ්ට කූල් ඩේ ජූස් එකක් හදාගෙන යන්න. ඉතින් අපි බලමුකෝ අද වීඩියෝ එකේ දිගටම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා බලන්න. දැන් ඉතින් 2025 ඉවර වෙලා 2026 ලබන්න තව ටික දවසයි තියෙන්නේ. ඉතින් අපිත් දැන් ඉඳලම මේ ඒකට ලෑස්ති වෙනවා අස්පස් කරලා. ඉතින් හස්බන්ඩ් ඩීල් එක එයාට බොන්න එළියෙන් තියලා මම ආවා දවල්ට අපිට කෑම හදන්න. ඉතින් හැමදාම වගේම ඉස්සල්ලාම මම හාල් එක හොදලා හාල් එක ලිපේ තියාගන්න තමයි මේ හදන්නේ. ඉතින් අද මම දවල්ට හදන්න හිතාගෙන ඉන්නේ මාළු මිරිසට හදලා වම්බටු. ඉතින් වම්බටු කියන්නේ මම ආසම කෑමක්. මම විතරක් හස්බන්ඩ්ත් ගොඩාක් ආස කෑමක් තමයි මේ වම්බටු කියන්නේ. ඉතින් ඔන්න අද හදන්නේ වම්බටුයි මාළුයි. ඉතින් කෑම ටිකත් ඉතින් හදන ගමන්ම මමත් ගේ ඇතුලේ වැඩ ටික කරා. ඉතින් ගේ අස් කරා. ඉතින් මේ තියෙන්නේ සූටික්කගේ සෙල්ලම් කාමරේ. ඉතින් මේ කාමරේ තියෙන අර සෙල්ලම් කරන ඒකත් ඔන්න ලස්සනට හදලා දුන්නා. මොකද මේක කොච්චර අස් කරත් ඉතින් නිතරම හැඩි වෙනවා. මොකද සූටික් ඉතින් නිතරම සෙල්ලම් කරනවානේ. ඊට පස්සේ ඉතින් අපි කෑම මේසේ වෙන මේ කාමරේට දාගත්තා. මොකද කලින් තිබ්බේ මේක වෙන තැනක. ඉතින් අපි හිතුවා වෙනසකට එක මෙතනට දාන්න. ඊට පස්සේ කුස්සියත් ඉතින් වේලා කරලා ඔක්කොම කරලා අස් කරා. ඉතින් හැමදාම ඉතින් කුස්සිය අස් කරනවා. ඉතින් අන්තිමට ඔන්න ඔහොම තමයි ගෙදර වැඩ ටික ඉවරුනේ මගේ අතින්. ඉතින් මෙන්න මේ කිචන් කියන එක මම මගේ අතින්ම තමයි හදාගත්තේ. ඉතින් උයලත් ඉවරයි. ඉතින් දැන් තියෙන්නේ කෑම කාලා ඉතුරු වැඩ ටික කරන්න තමයි. ඉතින් නිතරම හැදි වෙන්නේ නැහැ. ඉතින් මොකද නිතරම අස්පස් කරනවානේ. තනකොළ ටික දැන් කපලා ඉවර වෙන්න ළඟයි. ඉතින් මේ පෙන්නන්නේ කපලා ඉවරනාට පස්සේ. ඉතින් මේ පෙන්නන්නේ කපලා ඉවරනාට පස්සේ. ඉතින් ඇත්තටම තිබ්බට වඩා මුළු ගෙදරටම මුළු වත්තටම අමුතුම එළියක් ලස්සනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ තමයි 2025 අන්තිම වීඩියෝ එක. මං ආයෙ ඔයාලව හම්බෙන්න එන්නේ 2026 නව වසරේ. ආයෙ එන්නකම් ගිහින් එන්නම්.